තෙරුවන් සරණයි සියලු දෙනාටම දම්සිත් දරන YouTube නාලිකාව නරඹන ඔබ සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් සුපුරුදු පරිදි දම්සිත් දරන YouTube නාලිකාව මගින් යොම් සිතට දහම් සිසිල වැඩසටහන යටතේ අදත් සුපුරුදු ධර්මානුශාසනාව ඔබ වෙත සමීප කරන්නටයි මේ සූදානම්. අද දින දේශනාවේ දේශකයන්න් වහන්සේ හඳපානාගල සිරි සුමන සාමණේර ත්‍රිපිටක ධර්මායතන අධ්‍යාපනය ලබන පූජ්‍ය පියරපන්දෝවේ සුමේද ස්වාමින් වහන්සේ. අපි පුංචි හාමුදුරන්ට ආරාධනා කරනවා රටට ලෝකයට පේන්න දම්සිත් දරන YouTube නාලිකාව නරඹන මිසුළු දෙනා වෙනුවෙන් අර ලස්සන කතා පුවතක් දේශනා කරන්නට. අපදාන සෝබිනී පඤ්ඤා මෙහි තේරුම් වන්නේ උගත්කම චඩිතයෙන් බබලයි. යන්නයි දැනුම හේවන් නුවණ මිනිසාට උසස්ම වස්තුව වේ. සෑම සතෙක් අතරින් මිනිසා උසස් වන්නේ ප්‍රඥාව නිසාය. ඒ වාගේම සත්තු නිවනින් හීන වේද. එහෙත් තිරිසනුකු සමාන වේ. සිම්පන්සියා වඳුරා ඔරංගෝටා අලියා වඳුරා යන සත්තු ප්‍රමාණයකට යම් උසස් බුද්ධියක් තිබෙනවා. එහෙත් මිනිසා සරම් බුද්ධියක් නැති බව අප මහා බෝසතාණන් වහන්සේ දේශනා කර වදාලා. මාගේ ජාතක කතා මෙතනින් අවසానයි. සෙවණේ කර ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.